චාමර මන්ත්‍රීවරයා සඳහන් කර මාව ඝාතනය කරොත් හොල්මනක් වෙලා හරි එනවා කියලා. එතුමා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ආරක්ෂාව මොනවා ඉල්ලා තියෙනවද? සමහර අය බියටපත් වෙනකොට කලබලයටපත් වෙනකොට මූල්‍ය අවභාවිතයන් වල නියුක්ත අය ආණ්ඩුවට එරෙහිව ප්‍රහාරයක් දියත් කිරීම අපි සලකන්නේ නැහැ. බුද්ධාගම ආරක්ෂා කිරීම මේ රටේ විවස්ථාවෙම පැවරලා තියෙන කාර්යයක්. මේ වෙන විට කිරිවෙහෙ ආරක්ෂාව අයින් කරලා තියෙනවා කියලා ඒක වැරදි ප්‍රචාරයක්. මා උදෑසන පුවත්පත්වල දැක්කා. ඊයේ අපේ මහජන නියුක්තව මගේ විමසීමක් කරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු. මම ඊයේ දිනෙත් ඒක කිව්වා ආරක්ෂාව අයින් කරලා නැහැ කියලා. පුවත්පතක මම අද උදේ දැසන් දැක්ක පොලිස්පතිතුමාට මම දුරකථනයෙන් කතා කරා. ඒ ආරක්ෂාව කිසිසේත් මායින් කරන්නේ නැහැ. එයා සියලු ආරක්ෂාව ලබා දීලා තියෙනවා. පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ අර අස්සල් ලේඛනය පිළිබඳ ගැටලුවක් ඇති වෙලා අස්සම් කිරීමක් ගැන තමා වෙනසක් කරලා තිබුණේ. අපි විධිමත් පරිදි ඒ හිටපු සියලු නිලධාරීන් ඒ විදිහටම පවත්වාගෙන යනවා. මම පොලිස්පතිවරයාට උපදෙස් දුන්නා ඒ පිළිබඳව මාධ්‍ය දැනුවත් කරන්න කියලා. ඒ වගේම ඔබතුමාගේ දැනගන්න කැමති ජගත් විතාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඝාතනය සම්බන්ධයෙන් උත්සාහයක් තියෙනවා කියලා කළුතර කොට්ටාසේ බාර පොලිස් නියෝජ්‍ය පොලිස්පතිනියට විශේෂ දැනුම් දීමක් කරලා තියෙනවා මේ සම්බන්ධයෙන් විධිමත් කටයුතු කරන්න කියලා. යම් කෙනෙක් තමාට මරණීය තර්ජනව වෙනත් සැලැස්ම පිළිබඳව අනාරක්ෂාව පිළිබඳ තොරතුරු මතු වහම පොලිසියට දැනුම් දීම අවශ්‍යයි. ඒ අනුව අපි පොලිසියට දැනුම් දීලා තියෙන පොලිස්පතිවරයාට එවැනි අවස්ථා එළඹුණු වහාම ඒ පිළිබඳව මැදිහත් වෙලා කටයුතු කරන්න කියලා. විශේෂයෙන් පහුගිය දිනක ප්‍රාදේශීය සභා සභාපතිතුමෙක් ඝාතනයට ලක් වුණා. අපි ගැන කනගාටු පළ කරනවා. ඒ වගේම අපිට අවශ්‍යයි මේ රටේ හැම ජීවිතයක්ම මොන තරාතිරමේ පුද්ගලෙක් වුණත් ජීවිත ආරක්ෂා කරගන්න. ඉතින් ඒ වෙනුවෙන් මැදිහත් වෙනවා. එතුමත් එවැනි ඉල්ලීමක් කරලා තිබුණා කියලා මට පොලිස්පතිවරයාගෙන් පසුව දැනගන්න ලැබුණා. ඒ සඳහාත් පොලිස්පතිවරයා යම් ක්‍රියාමාර්ග අරන් තිබුණායි කියලා මට ඊයේ අද දිනේදී දැනුම් දුන්නා. නියෝජ්‍ය පොලිස්පතිවරයා හරහා. ඉතින් අපි හිතනවා මේ රටේ කවුරු හෝ තර්ජනයට ලක් වෙනවා නම් ඒක දේශපාලන ભેදයකින් තොරව ඒ අයගේ රැකවරණය වෙනුවෙන් මැදිහත් වෙන්න හැම ජීවිතයක්ම අපිට වටිනවා. ඒකේ ජීවිතය එක් අයුරින් තක්සේරු කරන්න හැකියාවක් නැහැ. දේශපාලන අනුව ඒක තෝරන්න හැකියාවක් නැහැ. ඒ හින්දා පොලිස්පතිවරයාට උපදෙස් දීලා තියෙනවා ස්වාධීනව ඒ තීන්දුව తీරන ගන්න කියලා. ඒක හැම වෙලාවෙම පොලිස්පතියා කරමින් ඉන්න පොලිස්පතිවරයා ඒක කරමින් ඉන්නවා. ඒකට අවශ්‍ය උපදෙස් දීලා තියෙන්නේ. මොකද අපි දේශපාලන මැදිහත් වීමක් ඒ කාරණා කරේ අනුගමනය කරන්නේ නැහැ. ඒ වගේම ඔබතුමනි විශේෂම දැනගන්න මේ කතිකාවතක් යනින් දාන්නේ. දැන් එතකොට ඔහු යම්කිසි අපරාධ වලට සම්බන්ධ කෙනෙක් නම් මේ වෙනකොට ඔහුට ඡන්දෙ ඉල්ලන්න මැතිවන කොමිසමෙන් අවසර දීලා තියෙනවා. ඔහු එතකොට සභාපති කෙනෙක් වගේ තේරලා පත් වෙලා ඉන්නේ. එතකොට යම්කිසි ඔහුට විරුද්ධව යම්කිසි නීතිමය ගැටලු තියෙනවා නම් ඒ පිළිබඳව ඔබ පත් කිරීමේදී ඔබතුමාලා රජයේ යම්කිසි චෝදනාවක් කියන මේ විරෝධයක් ඒක පෑවෙන්නේ නැහැ නේද? මෙහෙමයි ප්‍රාදේශීය සභා මැතිවරණවලදී 8000ක් පමණ තරඟ කරනවා. ඉතින් ඒකවා දේශපාලන පක්ෂ වලින් තමයි හොයන්න. ජාතික ජනබලයෙන් අපි හොයලා ඒවා නිවැරදි පුරවැසියෝ නීතිගරුක පුරවැසියෝ දානවා. ඉතින් ඒ පක්ෂවල වගකීම තමයි ඒක. මහා මැතිවරණේ වාගේ නෙවෙයි. ඒවා එක එක්කෙනා පිළිබඳව වෙනම හොයා බලන්න අනිකුත් පක්ෂ වලට ඉඩ කඩක් ලැබෙන්නේ නැහැ. නමුත් ඒ සම්බන්ධයෙන් මම නැවත ප්‍රකාශ කරන්න අදහස් කරන්නේ නැහැ. උසාවි නඩු තීන්දුව ඕන තරමට තියෙනවා. ඉතින් ඒක මේ අවස්ථාවේ නැවත ප්‍රකාශ කරන්න අවශ්‍ය නැහැ. දේශපාලන පක්ෂවල වගකීම තමයි පුළුවන් තරම් ජනතා නියෝජිතව තෝරනකොට ජනතාව අනුමත කරන්න පුළුවන් නීති විරෝධී ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වුණු පිරිස් මේවට යොදා ගන්න එක. ඉතින් කොහොම වුණත් සිද්ධියක් වෙලා තියෙන එක ගැන කනගාටුව නැවතත් පළ කරනවා. ඒ වගේම මේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් කරන්න කියලා මම පොලිස්පතිවරයාට ඍජු නියෝග ලබා දීලා තියෙනවා. CID කට නියෝග ලබා දීලා තියෙනවා. පොලිස් කණ්ඩායම 4ක් යොදවලා තියෙනවා. ඇත්තටම මේ ඝාතනයට සම්බන්ධ වූවන් වහාත් අරනට ගන්න අවශ්‍යයි. ඒ වෙනුවෙන් මැදිහත් වීම කරමින් ඉන්නවා. චාමර මන්ත්‍රීවරයා සඳහන් කර මාව ඝාතනය කරොත් හොල්මනක් වෙලා හරි එනවා කියලා. එතුමා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ආරක්ෂාව මොනවා ඉල්ලා තියෙනවද? සමහර අය බියටපත් වෙනකොට කලබලයටපත් වෙනකොට මූල්‍ය අවභාවිතයන් වල නියුක්ත අය ආණ්ඩුවට එරෙහිව ප්‍රහාරයක් දියත් කිරීම අපි සලකන්නේ නැහැ. පාර්ලිමේන්තු වරප්‍රසාද උපයෝග කරන විවිධ දේ කියලා මේ සමාජයට වැරදි තොරතුරු ලබා දෙන අය ඕන තරම් ඉන්නවා. දැන් අපි දන්නවා විපක්ෂයේ බොහෝ පිරිස් මේ ඔවුන්ට එරෙහිව දියත් වෙලා තියෙන විමර්ශනෙන් බියටපත් වෙලා තියෙනවා. කලබලයටපත් වෙලා තියෙනවා. ඒ සඳහා කරන ප්‍රකාශ වලට පිළිතුරු දෙන්න අවශ්‍ය නැහැ කියලා තමයි මම විශ්වාස කරන්නේ.